ඉටි රූපේ හැඩ නෑනේ කවදාවත් ඔබ වාගේ සුදු මූණේ පෙම වැහේ හැමදාමත් මගේ වාරේ ඇත්තමයි ඔබ මගේ ජීවිතේ වගේ පාලු නෑ මේ දිවියේ ස්වප්නයක් වගේ ස්වප්නයක් වැඩ ගොඩාක් එක්ක ගෙවන මාසකින් පස්සේ තමයි මම මේ ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්නේ. අප්‍රේල් මාසේ කියන්නේම අපි දෙන්නට වැඩ හොඟාක් එක්ක ගෙවෙන මාසයක්. ඉතින් අපි දෙන්නට කොහේවත්ම ඇවිදින්න යන්නත් බැරි වුණා මේ මාසෙම. ඉතින් ඒක නිසා තමයි අද අපි දෙන්නම නුවරඑළිය යන්නේ. කාලෙකින් තමයි අපි දෙන්නම ආයෙත් ඇවිදින්න යන්නේ. ඉතින් අපි දෙන්න මේ ගමන යන පුදුම තරම් ආසාවකින් තමයි හිටියේ. මොකද අපි දෙන්නටම මේ මාසේ පුරාවටම වැඩ ගොඩක් එක්කනේ ගෙවුනේ. ඉතින් අපි දෙන්නටම ඕනේ වුණා මනසත් පොඩ්ඩක් සැහැල්ලු කරගන්නත් එක්ක නුවරඑළිය පැත්තේ පොඩ්ඩක් ඇවිදින්න යන්න. අපි දෙන්න නුවරඑළිය ඇවිදින්න යන කලින් ශ්‍රීපාද පද්මේ වඳින්න යන්න තමයි මේ හිතාගෙන යන්නේ. මොකද දැන් මේ වාරය ඉවර වෙන්නත් ළඟයිනේ. ඉතින් ඒක නිසා අපි ඉස්සෙල්ලාම යන්නේ ශ්‍රීපාද පද්මේ වඳින්න. අපි මේ යන පාර පුරාවටම තියෙන්නේ හරි අමුතු ලස්සනක්. ඉතින් පාර දෙපැත්තෙම තියෙන හුඟක් ලොකු කැලයක් නිසා තමයි මේ පාරේ ලස්සන තවත් වැඩි වෙලා තියෙන්නේ. මේක රක්ෂිතයක් නිසාම එක එක වර්ගයේ භයානක සත්තු මේ කැලේ ඉන්නවා කියලා අපිට පරිස්සමෙන් යන්න කියලා බෝඩ් ගහලා තියෙනවා අපි දැක්කා. ඉතින් අපිටත් ඉඳලා හිටලා අලිහෙම හම්බ වුණා. අපි දෙන්නත් හුඟක් බයෙන් තමයි මේ පාර ඉවර වෙනකම්ම ගියේ. මොකද එයාලා ඉඳලා හිටලා පාර මැද්දට එන්න බලනවා පොඩි වාහන යනකොට. ටිකක් විතර ලොකු වාහනයක් යනකොට තමයි පාර අයිනට වෙන්නේ. ඉතින් මේ කැලේ පාර ඉවර වෙනකම් අපි දෙන්නත් ගියේ හුඟක් ලොකු බයකින්. ඉතින් ටිකක් දුර යනකොට අපි දෙන්නට මේ ලස්සන තිය ඇල්ල හම්බුණා. ඉතින් මම මෙතනදි කියන නම මට හරියටම මතක නෑ. අපි දෙන්න උදේ කෑම අරගන්න මෙතන නතර කරමු. සීතලේම තිය ඇල්ලෙන් වතුර වැටෙන සාදෙත් අහගෙනම අපි කිදර ඉඳන් හදාගෙන ආව කෙහෙල් කොලේ බත් එක කන්න තමයි මේ හදන්නේ. මේ විදිහට දුර ඈත ගමනක් යන හුඟක් වෙලාවට අපි දෙන්න කරන්නේ කඩෙන් කෑම අරගෙන කන එකනේ. ඉතින් මේ පාර මම හිතුවා කෙහෙල් කොලේ බත් එකක් අරගෙන යනවා කියලා. ඉතින් ඔය සමහර වෙලාවට අපේ පවුලේ අයත් එක්ක දුර ගමනක් යනකොට කෙහෙල් කොලේෙන් බත් එකක් බැඳගෙන නිදහස් තැනක නතර කරලා එහෙම කෑම ඔක්කොම එකතු වෙලා කනකොට තියෙන්නේ හරි අමුතු සතුටක්නේ. ඉතින් මටත් හරිම ආස හිතුණා ඒ විදිහට කොහේ හරි දුර ගමනක් යනකොට කෙහෙල් කොලේ බත් එකක් අරගෙන යන්න. ඉතින් මේ පාර මම ඒකට කෙහෙල් කොලේ බත් එකක් උදේම නැගිටලා ලෑස්ති කරගත්තා. ඉතින් හිතුවටත් වඩා ලස්සන නිදහස් පරිසරයක් අපි දෙන්නට මේ කෑම එක කන්න හම්බුණා. ඉතින් මම හුඟක් ආසාවෙන් තමයි මේ දිය ඇල්ලේ වතුර වැටෙන සද්දෙත් අහගෙන මේ කෙහෙල් කොලේ බත් එක කෑවේ. ඉතින් ගෙදරින් හදාගෙන ආපු කෙහෙල් කොලේ බත් එකත් කාලා ඉවර වෙලා අපි දෙන්න ආයෙත් පටන් ගත්තා අපේ ගමන යන්න. ඉතින් දැන් නම් අපි ඒ තැනට හුඟක් ලං කරලා තමයි ඉන්නේ. ඉතින් මේක තමයි අද අපි දෙන්න නතර වෙන හොටෙල් එක. ඉතින් අද අපි නතර වෙනවා කියලා කිව්වට අපි දෙන්න දැම්ම පිටත් වෙන්න ඕනේ සිරිපාද නගින්න. ඉතින් ඒක නිසා අපි දෙන්න යාලට කිව්වා දැම්ම අපි දෙන්න පිටත් වෙනවා කියලා. ඊට පස්සේ අපිට වෙනම රූම් එකක් එයාලා දුන්නා. පොෂ් එකක් එහෙම දාගන්න ඕන බෑග් එහෙම මේකේ තියලා යන්න. එයාලා අපි එනකොට අපේ රූම් එක වෙනම ලෑස්ති කරලා තියන්නම් කියලා. ඉතින් ඒක අපි දෙන්නට ගොඩාක් ලේසි වුණා. මොකද අපි දෙන්නත් හුඟක් දුර ඉඳලානේ ආවේ. ඒක නිසා පොඩි වෙලාවක් හරි මෙහෙම ඉඳලා ගියාම අපි දෙන්නට දෙන්න මහන්සිය ටිකක් විතර අඩු වෙන හින්දා. ඉතින් මෙතන තියෙන සර්විස් එකත් ගොඩාක් හොඳයි. මම ඔයාලට මේකේ විස්තර සිරිපාති ගිහිල්ලා ඇවිල්ලා මම ඔයාලට කියන්නම්.
ඉතින් අපි දෙන ටික වෙලාවක් හොටෙල් එකේ ඉඳලා දැන් අපි මේ යන්න තමා හදන්නේ. ඉතින් අර දැන් පේන උඩ කන්දටම අපි දෙන්න යන්න ඕනේ. ඉතින් හරි අමුතු සතුටක් දැනෙනවා. මොකද මේ ගමන ගිහින් තියෙන අය නම් දන්නවා ඇති. මේ ගමන යනකොට තියෙන දුෂ්කරභාවය ඒ හැමදේම ඉතින් හරි විනෝදයි. ඉතින් හරිම සතුටුයි අපි දෙන්නටම එකට මේ ගමන 4 පාරක් යන්න ලැබුණ එක ගැන. දැන් අපි දෙන සීත ගඟවලට ටිකක් විතර ලං කරලා තමයි ඉන්නේ. ඉතින් අපි දෙන ටිකක් මහන්සි නිසාම නතර වුණා අයිස්ක්‍රීම් එකක් එහෙම අරගෙන පොඩි වෙලාවක් ඉඳලා ආයෙම යන්න. දැන් ඉන්නේ අපි දෙන්න සීත ගඟුල ගාව. මේ අපි දෙන්න යන 4 වෙනි වතාව. ත්‍රේ පාර. අවුරුදු 4ම එක ළඟම ආවා. අවුරුදු 4ම ආවා. ඊට කලින් මං තනියෙන් ගිහින් තියෙනවා ඒ වුණාට අපි දෙන්න යන්නේ 4 වෙනි වතාව. ඉතින් මේ පාර එනකොට නම් අපි දෙන සමහර දේවල් අරගෙන ආවේ නෑ. මොකද අපි දෙන දැන් මේ යන 4 වෙනි පාරනේ. එතකොට ටිකක් අත්දැකීම් තියෙනවා. අරන් යන්න මොනවාද නැත්te මොනවාද කියලා දැන් අපිට සාමාන්‍ය අත්දැකීමුත් එක තේරෙනවා. ඉතින් මේ පාර අපි දෙන්න ජර්සියත් ගෙදර දාලා ආවේ. මොකද ටික දුරක් යනකොට අපිට දාඩිය දානවා. එතකොට අර සීතල එච්චර අපේ ඇඟට දැනෙන්නේ නෑ. අපි දෙන යන්නේ දවල් වෙලා නිසා අපි දෙන්නට අර සීතල එච්චර දැනෙන්නේ නෑ. මොකද රස්නෙත් තියෙන උඩට යනකම්. ඒක නිසා තමයි අපි ජර්සි එහෙම දාලා ආවේ. ඉතින් සමහර අය ඉන්නවා වයසක අය. එතකොට මේ මීට කලින් ගිහින් නැති කට්ටිය සීතල දරා ගන්න අමාරු අය. එහාර අනිවාර්යෙන් ජර්සියක් අරගෙන යන්න. මොකද ඒක හැමෝටම ඒ විදිහට බලපාන්නේ නෑනේ. ඒක නිසා අනිවාර්යෙන් ඒ අවශ්‍ය දේවල් ඒ විදිහට ඔයාලා අරගෙන යන්න. අපි මේ යන පාරේ අතරමඟ තියෙන කඩවල් වලින් කනවට වඩා ගෙදරින්දම් මොනවා හරි හදාගෙන ඇවිල්ලා කනවා නම් ඒක ඇත්තටම ගොඩක් හොඳයි. හැබැයි ඉතින් ඒක සාමාන්‍ය හැමෝටම කරන්න අමාරුයිනේ. ඉතින් අපිටත් ඒක එහෙම ගොඩාක් කෑම හදාගෙන ඉන්න බෑ. මොකද දුරත් එක්ක කෑම සවුත් වෙනවා. ඒ වගේ ප්‍රශ්න තියෙන නිසා. ඉතින් මට පුළුවන් විදිහට මම සෑන්ඩ්විච් පාන් හදාගෙන ආවා. අපි දෙන්නට මේ අතරමඟ යනකොට බඩගිනි වුණාම කන්න. ටිකක් විතර දුර යනකොට අපේ ෆෝන් එක ඕෆ් වුණා. ඉතින් පවර් බෑන්ක් එක අරගෙන ගියාට ඒකෙත් එච්චර ලොකු charge එකක් තිබිලා නැහැ. ඉතින් පවර් බෑන්ක් එකට ගහලා ටික වෙලාවක් ගියාට පස්සේ පවර් බෑන්ක් එකත් ඕෆ් වුණ නිසාම අපි දෙන්නට උඩ වීඩියෝස් මුකුත් අරගන්න බැරි වුණා. ඉතින් සිරිපාදි ගැන වීඩියෝ එකක් මම මීට කලිනුත් අරගෙන ආවිලා තියෙනවා. ඉතින් මම තව වීඩියෝ එකක් සිරිපාදි ගැන පස්සේ අරගෙන එනකම් ඒ වීඩියෝ බලන්න. ඉතින් මට උඩ වීඩියෝස් මුකුත් අරගන්න බැරි වුණා. ඉතින් මේ අපේ ගමන දෙවෙනි දවස. අපි කලින් දවසේ රෑ 9 විතර වුණා හොටෙල් එකට එද්දී. ඉතින් මහන්සියටත් එක්ක අපි දෙන ටිකක් දවල් එනකන් නිදාගත්තා. දැන් අපි දෙන මේ හදන්නේ උදේ කෑම අරගන්න. අපි තව පොඩි වෙලාවකින් හොටෙල් එකෙන් පිටත් වෙන නිසා උදේ කෑමට ගොඩාක් ලොකු දෙයක් අරගත්තේ නැහැ. ඉතින් යන අතරමඟදී නතර කළා මොනවා හරි කන්න කියලා හිතාගෙන පොඩි දේවල් ටිකක් තමයි අපි උදේ කෑමට අරගත්තේ. මේක තමයි අපි දෙන නතරන රූම් එක. මම ඔයාලටත් පෙන්නනම් අපි දෙන්න නතරන රූම් එක කොහොමද කියලා. ඉතින් ලස්සන view එකකුත් එක්ක තමයි මේ රූම් එක තියෙන්නේ. ಮಾಲತಿ ಕುಪಸಿನಾಸೆ ಆದರೆ ದೂರೆ ಗಲಾವೆ ಸುಸ
දැන් අපි දෙන්න පිටත් වෙන්න තමයි මේ හදන්නේ. ඉතින් අපි දැන් යන්නේ කෙලිම නුවරඑළියට. නුවරඑළියට අපි තැන් කිහිපයක ඇවිදින්න යන හිතාගෙන ඉන්නවා. සිරිපාදට යන පාර අතරමඟ තමයි මේ ලස්සනම ලස්සන දිය ඇල තියෙන්නේ. ඉතින් අපි දෙන්න ටික වෙලාවක් බලාගෙන ඉන්න මෙතන නතර කරා. මතකද හැන්දෑවේ අපි දෙන්නා වන්දාරම් මధుරේ දවසක් දාමල් වැස්සේ තෙමුණා. මතකද හැන්දෑවේ අපි දෙන්නා වන්දාරම් මధుරේ දවසක් දාමල් වැස්සේ තෙමුණා. දැන් අපි නුවරඑළියට ඇවිල්ලා තමයි ඉන්නේ. ඉතින් කෑම කන්න අපි මෙතන නතර කරා. දවල්ට අපි කෑම කන්න මෙන්න මේ හොටෙල් එකට තමයි ආවේ. ඉතින් මේ වෙලාවේ කියන්න ඕන දෙයක් තමයි මගේ හස්බන්ඩ් කියන්නේම මං ආස තැන්වල එක්කයි යන මට ඕනි කරන දේවල් හැමදේම අරගෙන දෙන. ඉතින් මාව ආදරෙන් බලාගන්න එයාට මේ වෙලාවේ මං ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මොකද එයා නිසානේ මං අද මෙහෙම සතුටින් ඉන්නේ. නුවරඑළිය කියන්නේ මම යන්න ආසම පැත්තක්. මොකද මෙහෙත් ඉතින් කොයි වෙලාවෙ බැලුවත් සීතලයිනේ. ඉතින් මං ඒ සීතලට හරිම ආසයි. මේ වෙලාවෙත් අවුව වෙලාවෙ එළියට වෙලා ඉන්නකොට ඇඟට දැනෙන්නේ හරි අමුතු සනීපයක්. ඉතින් මගේ ලොකු ආසාවක් තිබ්බා මේ පැත්තේ තියෙන ස්ට්‍රෝබෙරි ෆාම් එකකට යන්න. ඉතින් අයියා දැන් මාව ස්ට්‍රෝබෙරි ෆාම් එකට එක්කරගෙන යන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේක තමයි අපි ආව ස්ට්‍රෝබෙරි ෆාම් එක. මෙතන ගැන විස්තර මම ඔයාලට හැමදේම දාලා තියන්නම්. මේ පැත්තේ ආවොත් ස්ට්‍රෝබෙරි කන්න ආස ඔයාලටත් මෙතනින් ඇවිල්ලා ඔයාලට ඕන විදිහට ස්ට්‍රෝබෙරි කන්න පුළුවන්. මේ ෆාම් එක තියෙන තැන ටිකක් දුර එන්න ඕනි අපි. හැබැයි එන පාරත් හරිම ලස්සනයි. මෙතනත් එහෙමයි ගොඩක් ලස්සනයි. මෙතන හරි පිළිවෙලයි පිරිසිදුයි. ඉතින් ඒ හැමදේමත් එක්ක මෙතන තියෙන හරි අමුතු ලස්සනක්. ඉතින් මෙතන ස්ට්‍රෝබෙරි වෙනම වගා කරනවා. මම ඔයාලට එතනටත් එක්කරගෙන යන්නම්. හැබැයි අපිට ඇතුළට යන්න බෑ. අපිට පිටින් බලන්න පුළුවන් වගා කරලා තියෙන විදිහ. ඉතින් ඒවා හරිම ලස්සනයි. ඉතින් මේව තමයි අපි දෙන්න ඕඩර් කරේ. පෙරමෙම පේන වෙතින් කොහොමද කියලා ඇත්තටම ගොඩාක්ම රසයි. අපි දෙන්න ඒ වෙලාවෙත් කතා වුණේ මේ පැත්තේ ආවොත් ආයෙ පාරක් අනිවාර්යෙන් මෙතෙන් එමු කියලා. ඉතින් මේ පැත්තේ යන හැම වෙලාවකම අපි දෙන්න ආයෙ මෙහෙ එනවා කියලා හිතාගත්තා. ඉතින් මම වොයිස් කරද්දී උනත් මට ඒ රහ තාම මතක් වෙනවා. ඉතින් ඔයාලත් ස්ට්‍රෝබෙරි කන්න ආසයි නම් තැනක් හොයනවා නම් අනිවාර්යෙන් මෙතෙන් යන්න. මෙතන තියෙන ඒවා පුදුම තරම් රසයි. ඉතින් දැන්
අපි ස්ට්‍රෝබෙරි කාලා අපි යනවා දැන් ස්ට්‍රෝබෙරි ගෙඩි බලන්න. ඉතින් එතන හදලා තියෙන විදිහ බලමු අපි ගිහිල්ලා. හරිම ලස්සනට පිළිවෙලට යාලා ඒවා හදලා තියෙනවා. ඉතින් මේ පැත්තෙන් ඉතින් ඒ විදිහට හැදෙන්නේ. අපේ පැත්තේ ඉතින් ඒව හැදෙන්නේ නැති හින්දා අපි දෙන්න හරිම ආසයි මේ වගේ බලන්න. මම හිතනවා ඔයාලත් එහෙම කැමති ඇති කියලා. තමන්ගේ පැත්තක නැති දෙයක් වෙන තැනක තියනවා නම් ඒව බලන්න ඉතින් හරිම ආසයිනේ. ඉතින් ඒ වගේ තමයි මමත් ඒවා හරිම ආසාවෙන් තමයි බැලුවේ. මොකද ඉතින් මේ වගේ දේවල් අපිට බලන්න හම්බෙන්නේ කලාතුරකින් නිසා. ඉතින් මේ විදිහට තමයි අපි දෙන්නගේ මේ දවස් දෙක ගෙවුනේ. ඉතින් හරිම ආසාවෙන් ආදරෙන් තමයි අයමාව මෙහෙම ලස්සන තැන්වල එක්කරගෙන යන්නේ. ඉතින් ඔයාලත් ඔයාලගේ ආදරණීයන් එක්ක මේ වගේ ලස්සන තැන්වල ඇවිදින්න යන්න. අපේ මේ ජීවිතේ ලැබෙන ටික කාලේ මේ වගේ ලස්සන තැන්වල ගිහිල්ලා මේ වගේ ලස්සන දේවල් විඳින්න ඔයාලත් ඔයාලගේ ආදරණීය සතුටින් තියන්න. ඉතින් මම තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ආයෙත් ඉක්මනටම එන්න. ඔබ පෙරදා ආදරෙන් මාලකින් උන්නැති ඒ සමරුන් රුතමයි ජීවිතේ